IELTS වේව් එක තියෙනවා කියලා ඔටෝමැටිකලි ඔයාලට UK යුනිවර්සිටි එකට යන්න පුළුවන් කියලා ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලලා ඉන්න. මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නේ IELTS වේව කියන්නේ මොකක්ද කියලා. හැබැයි අපි මේ වීඩියෝ එකෙන් බලමු IELTS වේව එකයි ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකයි අතර තියෙන වෙනස මොකක්ද කියලා. ඒ දෙකම එකක් නෙවෙයි. IELTS වේව එකෙන් බලන්නේ ඔයාගේ English language proficiency එක prove වෙනවද කියන එක විතරයි. ඒත් academic qualification එකෙන් බලන්නේ ඔයා UK university එකක හදාරන්න යන course එකට අනුව ඔයාගේ මූලික අධ්‍යාපන සුදුසුකම් තියෙනවද කියන එකයි. උදාහරණයක් හැටියට ගත්තොත් bachelor degree එකට ඔයා යනවා නම් ඔයාගේ මූලික සුදුසුකම් හැටියට A level foundation නැත්තම් ඩිප්ලෝමා එකක් වගේ කරලා තියෙනවා. ඒ වගේම මාස්ටර්ස් ඩිග්‍රී එකකට යනවා නම් ඔයා recognized bachelor degree එකක් කරලා තියෙනවා නම් හොඳටම ඇති. ඉතින් IELTS වේව එක හම්බුන පළියට ඔයාට academic qualification සම්පූර්ණ කරගන්න බැහැ. එතකොට universities වලින් බලන්නේ ඔයාගේ academic qualification එක ඔයා කරන්න යන course එකට match වෙනවද කියන එකයි. ඒ වගේම English requirement එක ඊට පස්සේ ඒකට satisfy වෙනවද කියලා එයාලා බලනවා. ඉතින් IELTS වේව එකයි academic qualification එකයි දෙකම වැදගත් වෙනවා. ඒ වුණාට ඒ දෙකේම purpose එක සම්පූර්ණයෙන්ම වෙනස්. තේරුණානේ? ඉතින් ඔයාගේ qualifications UK university එකට apply කරන්න පුළුවන් තත්ත්වෙ තියනවද කියලා දැනගන්න ඕනේ නම් comment එකේ check කියලා දාන්න. එහෙම නැත්නම් direct අපිට message එකක් යවන්න.